මෙම දිව්‍ය පූජා තුළදී උපන්දින සමරන සුබ්‍රමණ්‍ය විවාහසමස්ත සමරන විශේෂ විවාහසමස්තරයේ සමරන සුරාසා දුක්ෂාය දිව්‍ය මහත්මිය ලැබූ සියලු අවස්ථා ආශිර්වාදයන් සඳහා ස්තුති කර සිටිනාද නැසීගිය ගාබ්‍රියෙල් තෝමස් Rodrigo, Subramanian, Rita, Beatrice, Josephine, Maggie, Josie, Victoria, Antonio, Kaitel, Winnie, Martha, Pranadu, Beatrice, Sophie, Kier, Nagoritana, Pearly, Morabada, Moraya, Sophie. यानी आत्मयन सहा सुनिश्चित सियरु आत्मयन सहा अभी याद कर सामान समय दिसी देवने इरुदिने थीमा तिस्स अनुगामी क्या कुर्से मगर या युद्ध कितनों को भी मेरी समर्पित सनसीम में याव अध्यक्षी में नलबे Kristus වහන්සේට සහ ඔවුන්වහන්සේගේ සභාවට පක්ෂපාතී වීමේදී අන් අයගේ සමච්චලයට පාත්‍ර වීමට අපට ඉඩ සැලසේ. කිතුගම ඇදහිීම නිසා ශාරීරික පීඩාවට පාත්‍ර වන්නෝද ලෝකයේ සමහර තැන්වල සිටිති. එවන් ශාරීරික පීඩාවන්ට තැනක් අප සමාජයේ නොතිබුණා. තමන්ට ලැබිය යුතු උසස් වීම නොලැබී වන්දනා ස්ථානයේ විසින් වැළැක්වීම වැනි අතවරන්ට මුහුණ පාන අවස්ථා අප රටේ පවා ඇත. සදාචාර ගුණ ධර්මයන් පැවැත්වීම විහිළුවක් ලෙස සැලකෙන අයද ඇත. අද දිව්‍ය පූජා තේමාව අපට මතක් කරන්නේ ක්‍රිස්තුස් වහන්සේ अनुगामी वीमट कැමැති තැනැත්තේ වේදනා විඳීමට සූදානම් සිටී වරයි. අපි හිතමු දාහකවන යෝපාවහන්සේ නිකුත් කළ නිරායන සහසාමේ සඳහා යාත්‍රාව जीवनी स्वामी उपहासे निसा उपहासे की स्वरूपेत था समानांतर नवसेत उपहासे अपसरण मावनलाते युद्ध सदहनव एकुतकम सदहद सहोदरत्व सदहद विश्व विनाशी सदहनव बव අප විශ්වාස කරමු. ඔබට සාමය වේවායි කියමි. තම ශ්‍රාවකයන්ට ආචාර කරමින් ඔබවහන්සේ සාමය අපට දායාද කළසේක. ඒ ඉතිහාසය තුළ යථාර්ථයක් කරමින් අප සයිමත් කළසේක. සියලු ජාති අභ්‍යන්තර එකමුතු වන පිණිසද රාජ්‍ය අතර සාමය මාවත පුරා ගන්නා පිණිසද අපි ආඥා කරමු. වෛරයෙන්, ක්‍රෝධයෙන් සහ එකිනෙකා නොපිළිගැනීමෙන් අපගේ හදවත නිරායන කරගන්න. එවිට අප සාමයේ අවියත් බවට පත්වන්නට සැබෑ වන්නේ ලැබෙන්නේ පියෙන් තුළ පාලනය බව. ජනතාව අතර විශ්වාසය, යුක්තිය සහ සහයෝගතාවය ගොඩනැගීමෙන් බව තීරු ගැනීමට අප සැමට උපකාර කළ මැද. දී ස්වාමීනි
මරණය ගෙන දෙන විනාශී සැලසුම් අත්හැරීමට අවිතාරණය නතර කිරීමට හැකිවන පිණිස රාජ්‍ය නායකයන් ආලෝකමත් කළ මැනව. අවදානමට ලක් වූවන්ගේ ජීවිත මුදා ගැනීමට ඔවුන්ට හැකිවන පිණිස ඔවුන්ගේ සිත් වෙනස් කළ ධෛර්යමත් කළ මැනව. අනාගතයේදී නැවත න්‍යාසික කාර්යවල බලපෑම් වලට ලක්වන්නට මිනිස් ජීවිතවලට ඉඩ නොදුන් මැනව. සුදාපයන්ගේ අපගේ හදවත තුළ, අපගේ පවුල් තුළ, අපගේ සංඝ තුළ, අපගේ සහ අපේ රට තුළ විශ්වාසවන්තව ඉදිරියට සාමය ගොඩනගන බවට පත් කළ මැනව. සෑම කරුණාවන්ත වචනයක්ම, සෑම යහපත් ක්‍රියාවක්ම සහ සෑම සංවාදයක්ම නව ලෝක ගොඩනැගීමේ බීජ බවට පත් කළ මැනව. ආමේන්.
යහපත් සැමදෙනින් වෙන්නේ වහන්සේගෙන් නොවේ. වහන්සේගේ ශ්‍රී නාමයේ කෙරෙහි මහත් ස්නේහයක් ඔබ වහන්සේට සැබෑ භක්තියක් අපහදවත් තුළ වර්ධනය කළ මැන අප තුළ ඇති යහපත් වූ සියලු දේ රැකදෙමින් අප නිති සුවකට යොමු කළ මැන විකිදී අපගේ ස්වාමීන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා. Namaskar.
යෙරුසලමට වැඩම කර ප්‍රජා මූලිකයන්ගෙන් හා නායක පූජකයන්ගෙන් විනයධාරියන්ගෙන් බොහෝ දුක් වේදනා විඳින්නට මඟුල ලබන්නට උන්වහන්සේ උත්තාන කරන ලබන්නට යන බව සිය ශ්‍රාවකයන්ට ධර්මානුක පටාගත්සේ. ඒකට පේතුරු උන්වහන්සේ පැත්තකට කැඳවා තරවටු කරන්නට පටන් ගත්තා. ස්වාමීනි ඒ දුරින්ම දුර වේවා. එවැන්න ඔබට කවදාවත් සිදු නොවේවායි කී. හේතු උන්වහන්සේ හැරි පේතුරුට කතා කොට සාතන් අහකට යව. නුඹට බාධා. නුඹ සිතන්නේ මිනිසුන් සිතන විදියට මිස දෙවියන් වහන්සේ සිතන විදියට නොවේ යයි වදාළසේ. ඒ ජේසුස් වහන්සේ ශ්‍රාවකයන්ට කතා කොට මෙසේ වදාළසේ. යමෙක් මානුවෙන් කැමැත්තේද ඔහු ගමක මනසා කුරුසිය දරමින් මානුවේවා. මන්ද සිය දිවි රැක ගන්න කැමති තරත්තේ නැති කරගන්නේ. මාවදෙසා සිය දිවි නැති කරගන්න අය රැක ගන්න. යමෙකු මුළු ලෝකෙම ලබා ගත්තත් සිය දිවි නැති කරගත්තොත් ඔහුට කිනම් ප්‍රයෝජනයක්. නොහොත් යමෙකුට සිය දිවි වෙනුවට කුමක් දිය හැකිද? මනුෂ්‍ය පුත්‍රයාණෝ සිය පියාණන්ගේ තේජස්වියෙන් තම දූතයන් පිරිවරා වන්නසේ. කලවුන් වහන්සේ කිරිකාට තම තමන්ගේ ක්‍රියානුව ඵල විපාක දෙනසේ. සැබවින්ම මම ඔබට කියමි මනුෂ්‍ය පුත්‍රයාණන් සුවකී රාජශ්‍රීයෙන් වර්ධු දක්නාතේ මෙහි සිටින්නවුන්ගේ සමහර කිසිසේ මාන්නයට පත් නොවේ. संविधान वහන්සේගේ ගැනීමදායක සුභාරංචිය නම් මෙසේය. ප්‍රේමවත් සහෝදර සහෝදරියනි, කුරුසිය ගැන මතක් වෙද්දී අපි හිතන්නේ අපේ ජීවිතයට කුරුසියක් වෙනවා කියන්නේ ඒක අපිට බාර අපිට දුක අපිට වේදනාව ඒ අර්ථයෙන් තමයි අපි සාමාන්‍ය කුරුසිය අර්ථ කරන්නේ. දැන් කුරුසියක් ආවා කියලා කාකාරයක් ආවා. නම් ප්‍රේමවත් සහෝදර සහෝදරි ක්‍රිස්තියානි කියන්නේ තුල කුරුසිය තිබුණේ නැත්නම් ජේසු කුරුසිය කරකගත්තේ නැත්නම් අපි ඔක්කොම යන්නේ නරකයි. ස්වර්ගයට යන්නේ. එහෙනම් ස්වර්ග රාජ්‍යයේ දොරටුව ඇරහුන්නේ කුරුසිය. අපිට පාපේ ජයග්‍රහණය දුන්නේ කුරුසිය. කුරුසිය නැතුව ක්‍රිස්තියානි කාලයකට ජීවිතයක් නැහැ. ගමනක් නැහැ. ගැලවීමක් නැහැ. ප්‍රේමවත් සහෝදර සහෝදරියනි, අද සුද්ධ සුවිශේෂය තුළ අපි දකිනවා ජේසු කතා කරනවා උන්වහන්සේගේ කුරුසිය ගැන, මරණය ගැන, දුක් විඳීම ගැන. පේතුරුතුමා හොඳටම කලබල වෙනවා. ඇයි? පේතුරුතුමා කොහොමද කියන දුක් විඳින එක කුරුසිය ජේසුට කරගහන්න වෙනවා. උන්වහන්සේට දුක් විඳින එක ගැන පේතුරුතුමා හිතන හොඳයි කියලා කතා කරන්නේ. පේතුරුතුමා ජේසුගේ ආදරේ වැඩිකමයි එහෙම කියන්නේ. ඔබ කුරුසිය ගන්නේ ඔබ අපේ ස්වාමියාට ආදරෙන් තමයි කියන්නේ. නමුත් දෙවියන් වහන්සේගේ සැලැස්ම එහෙම නෙවෙයි. ඒ නිසායි පේතුරුට කියන්නේ ඉවතට යන්න ඔබ හිතන්නේ මිනිස්සු හිතන විදිහට නිසා දේව සැලැස්ම නෙවෙයි කියලා කියනවා. ප්‍රේමවත් සහෝදර සහෝදරි, පුරාණ විසුමේ වඩින්නට සිටින මෙසියස් තුමා ගැන අනාවකී මහන්සි ඉපදෙන්න අවුරුදු 400 500 වඩා ඒ කාලේ ඉඳන්ම කියලා තියෙනවා ජේසු ගැන අනාවකී. මේ ඉන්නට ඉන්න සෑම වහන්සේ පිළිබඳ අනාවකී. ඒ අනාවකී හැම එකම ඉදිරිපත් කරන්නේ දුක් විඳින සේවකයෙක් කියලා. අපි ඉංග්‍රීසියෙන් කියනවා suffering servant of Yahweh. යාවේ දෙවියන් වහන්සේගේ දුක් විඳින සේවකයා පිළිබඳ සංකල්පයක් තමයි පුරාණ යුසුමෙන් ජේසුස් වහන්සේ පිළිබඳ ඉදිරිපත් කරන්නේ. වඩින්නට ඉන්න ගැලුම්කාරයා පිළිබඳ ඉදිරිපත් කරන්නේ. ගන්න ඉස්රායෙල් රසසාරියයාගේ පොත පිළිලා තියෙනවා මේ අනාවකී.
ඒ ගැලුම්කාරයක් මේ වගේ කියලා. එසායා 42 කියනවා උන්වහන්සේ ඉන්නේ මුළු ලෝකෙටම මුළු ජාතියටම ආලෝකය වෙලා කියලා. ඒ වගේම එසායා සාධ්‍යරාගේ පුතේ 49 වෙනි පරිච්ඡේදයේ කියන උන්වහන්සේ මව කුසේ ඉඳින්ම දූත සේවාව සඳහා තෝරගෙනයි තියෙන්නේ කියලා පියාණන් වහන්සේ. ඒ වගේම එසායා සාධ්‍යරාගේ පුතේ 50 වෙනි පරිච්ඡේදයේ කියනවා උන්වහන්සේ දුක්විඳිනවා. ඒ දෙවියන් වහන්සේට කීකරුවායි ඒ වඩින්න තින්න තැන වහන්සේ දුක් විඳින්නේ දෙවියන් වහන්සේට කීකරුකමින් අක්ෂපාතකමින් තමයි ඒ දුක් විඳින්නේ කියනවා. ඊපස්සේ දැන් තිසරාදීස් සාධුවරයාගේ ග්‍රන්ථයේ 52 වෙනි පරිච්ඡේදයේ කියනවා එන්නට ඉන්න මෙසියස් තුමා ගැලුම්කාරයා ප්‍රතික්ෂේප කරන ලබනවා. එයා හියුමිලියේට් කරනවා. ඒ වගේම හැම කෙනාම එයා ප්‍රතික්ෂේප කරනවා. එයා තමයි මිනිසුන්ගේ දුක දරා ගන්න. මිනිසුන්ගේ පව් දරා ගන්න. පව් වෙනුවෙන් දුක් විඳින්නේ, මැරෙන්නේ එයා කරනවා. ඊළඟට තවත් ඉසායා යසසාදවල ගාතේ 53 වෙනි පරිච්ඡේදයේ කියනවා අප නිසා තුවාල කරන ලද ගැලුම්කාරයෙක් අපට එන්නේ. ඒ වගේම මරණයට ගෙන යන දඩඩු පැටවෙක් මෙන් මරණයේ ඉදිරියේ අහිංසකව මුහුණ දෙන ගැලුම්කාරයෙක් ඉන්නේ. ඒ කවුද? ඒ දේව පුත්‍ර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ බව නව ගිවිසුම තුළ පැහැදිලිවම ප්‍රකාශ කරන මේ විදිහයි. ඒ ඉසායා සාධ්‍යරාගේ අනාවැකිය කියපු ඒ ක්‍රිස්තුස් වහන්සේ විශේෂයෙන්ම ක්‍රියාපති 8 වෙනි පරිච්ඡේදයේ කියන මේ ක්‍රිස්තුස් වහන්සේම තමයි. උන්වහන්සේ ගැන තමයි පුරාණ ගිවිසුමේ දිවස්ථාරියෝ කිව්වේ වඩින්නට ඉන්න මෙසියස් තුමාගේ. පෙතුතුමා හදින්න නැති පුරාණ ගිවිසුම පිළිබඳව යේසුස්ගේ පුරාණ ගිවිසුමේ සුද්ධෝලියෝනි පාඨ තිබුණා. තිබුණා. ඒවා තමයි සිනගෝගවල කට්ටිය එකතු වෙලා කියවන්නේ. ඒ විනයදාරයෝ එහෙම ඒවා පහදලා දුන්නා. ඒ නීතිය පිළිබඳ ඒ වගේම දේව නියමිත පිළිබඳ දන්නා ඒවා පහදලා දුන්නා. ඒතර ප්‍රේමවත් සහෝදර සහෝදරිනි පහදලා දුන්නත් බේරුතුමක් නැතුනේ නෑ. උන්වහන්සේගේ ස්වාමියා දුක් විඳිනවා. අපි දෙක එකට අවුරුදු 3ක් යේසු කියා. උන්වහන්සේ දුක් විඳීම ගැන කතා කරද්දී කැමතුනේ නෑ. ඒකයි ස්වාමී කියලා වහන්සේ වෙන්න බෑ කියලා. උන් ජේසු කියනවා. යමෙක් මාන වෙන්න කැමැත්තේ කුත්තම කමනස කුරුසිය දාලා මානයි. කුරුසිය අහගෙන මා පස්සපස්ස යන්නේ නැත්නම් ඔහුමට සුදුසු නැහැ. ඒ වන්සාවද සහෝදරනි අපි දකිනවා මේ කුරුසිය නැත්නම් දුක වේදනාව පළවෙනි කීම තුල ජෙරමියා දේශසාරයාගේ ග්‍රන්ථයේ 20 වෙනි පරිච්ඡේදය අපි සමන් දුන්නා. ජෙරමියා දේශසාරයා කියන ස්වාමීන් වහන්සේ බෑ වහන්සේගේ දිවසිවරේ කාර්යශ්‍ර කරන්න. Now enough, I don't want to be a prophet anymore. අවුරුද්දක් මට ඕනේ වහන්සේගේ prophet කෙනෙක්. දිවසිවරේ අනිදිර දුක ඇතිනේ. එන්නේ මේ ජෙරමියා දේශසාරයාව එකදා වහනවා දෙවියන් වහන්සේ තෝරගෙන යුදා ජාතිය වෙත. මොකද මේ මිනිස්සු බොරුවෙන් ජීවත් වුණු මිනිස්සු. එළියට පෙන්නුවේ එකම චරිතයක්, බලන්න ඇතුලේ තිබුණේ තවත් චරිතයක්. මේ ජනතා ඒ විදිහට හැදගෙන තිබුණා. එපමණක් නෙවෙයි. එළියෙන් කිව්වා අපි සැබෑ එකම දෙවියන් වහන්සේට වන්දනා කරනවා කියලා. පොරෙන් ගිහිල්ලා බොරු දේවතාවන්ට වන්දනා කරනවා. දෙවියන්ට විවේචනය කෙරුවා. දෙවියන්ට විරුද්ධව කතා කළා. ප්‍රේමන් සහෝදර සහෝදරි ඒ වගේ ජනතාවක් තමයි දුදා ජනතාව. ඒ නිසා දෙවියන් වහන්සේ එවනවා මේ බොරු දෙවිතාවතාවන් පසුපස යන දෙවියන්ට මුදුන් පෙන්නලා තැන් වල නරක මුණ පෙන්නන සැබෑ චරිතයේ තැන් වල තියෙන ඒ ජනතාව කියනවා මේ විනාශය කරලා. ඔබ ජෙරුසලම විනාශ වෙලා යනවා. මොනවද කරන්නේ? ජෙරමියා දිවසසාදේ. අර මිනිස්සු වද දෙනවා. ජෙරමියා දිවසසාදේට පීඩා කරනවා. ජෙරමියා දිවසසාදේට අපිට දුක් විඳිනවා. කඳුළු සරලා කියන ස්වාමීන් වහන්සේ මට මේ වැඩේ කරන්න බෑ.
වහන්සේ දුන්නු මේ දිවසිර කාලේකට තාවදුරටත් ඉස්සරේ ඉන්න බෑ. දැන් මේක මගෙන් අයින් කරන්න. හැබැයි දෙවියන් වහන්සේ මයින් කරන්න දෙන්නේ නැහැ. අවසානයේ දක්වාම දිවසිරයාව ආරක්ෂා කරනවා. අර දිවසිරයාට විරුද්ධව හිටපු සියලු දෙනාම විනාශ කරලා දාන ජෙරුසලමක් විනාශ වෙනවා. අපි දකිනවා මේ ජෙරමියා දිවසසාදිනය කියපු ඒ දිවසිර අපි එසේම ඉෂ්ට වෙනවා. අර දුක් විඳපු තාවිදී කියලා දුරුසකමට ගත්තු ජෙරමියා දිවසසාදිනය අවසානයේ ජයග්‍රහණය මොකද ඔහු දෙවියන්ගේ දූතයා. දෙවියන්ගේ දූතයාට අත තියන්න කිසි කෙනෙකුට බෑ. ඒ දූතයාට විරුද්ධව යම් කිසි කෙනෙක් මොනවා හරි දෙයක් කරද්දී ඒ දූතයාව දෙවියන් වහන්සේ විනාශ කරනවා. ඊටාම පැහැදිලි ජෙරමියා දිවසසාදිනය ගාන්තේ අද අපි කියපු මේ පළවෙනි කියවීම තුළ. ඒ වගේම ප්‍රේමවත් සහෝදර සහෝදරියෝ අද දෙවෙනි කියවීම රෝමරුන්ට පාවතුමා ලියන ලිපියේ 12 වෙනි පරිච්ඡේදයේ අපිට කියන ලෝක විවාහාරය අනුව ඔබ හැරගැහෙන්න එපා. එක එක්කෙනා කියන දේවල් අනුව ඔබ හැරගැහෙන්න එපා. ඔබ දෙවියන් ඉදිරියේ ඔබ හිතලා බලලා ඔබේ ජීවිත අනුත් කරගන්න. අනුත් කරගෙන වෙනස් කරගන්න. ඒ වෙනස් කරගෙන දෙවියන් ඉදිරියේ කල්පනා කරලා බලන්න. ඔබ ජීවත් වෙන්නේ නිවැරදි විදිහටද? ඔබ ජීවත් වෙන්නේ වැරදි විදිහටද? ඔබේ ජීවිත ක්‍රමය හරියද? වැරදිද? ඔබ කතා කරන දේ හරියද? වැරදිද? රෝමවරුන්ට පාවුණා පැහැදිලිවම කියනවා ඔබ ලෝක විවහාරය අනුව කතා කරන්නේ. ලෝක විවහාරය දෙවියන්ගේ විවහාරය නෙවෙයි. ලෝක සම්මතය දෙවියන්ගේ සම්මතය නෙවෙයි. ඒ නිසා ජීවිතේ වෙනස් කරගෙන දෙවියන්ගේ සම්මතය අනුව හැදගෙන්න කියලා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අද පාවුතුමා අපේ දෙවෙනි කියවීමේ මතක් කර දෙනවා. ඒ වගේම සුද්ධ සුවිශේෂය තුළ යේසුස් වහන්සේ කියනවා යමෙක් මුළු ලෝකයම ලබා ගත්තා සිය ආත්මය නැති කර ගැනීම පූර්ණ ඵලයක්. ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අපි හිතන්නේ බොහෝ වෙලාවට අපේ ශරීරයක් විතරයි තියෙන්නේ. අපේ ආත්මයක් තියෙනවා කියලා අපිට මතක නැති වෙනවා ගොඩක්. මේ ශාරීරික ලෞකික දේවල් වලට විතරක් යොමු වෙලා ලෞකික විදියට හැම දෙයක්ම බලලා ආත්මික දෘෂ්ටි කෝණය අමතක කරලා ජීවත් වෙනවා. ඒ නිසා යේසුස් කියන්නේ ඔබ මුළු ලෝකෙම ලබා ගත්තා. ඔබේ ආත්මය නැති කරගත්තොත් ඔබට මොන ඵලයක්ද? ප්‍රේමවත් සහෝදර සහෝදරියන් කරපාන යාපිස් කෙරේ ලෝකෙම ආත්මික කුසල සම්පත හැම දෙයක්ම ඇති. අන්තිම නරකාදී කියනවා. කිසිම ඵලයක් නැහැ. ඒ නිසා හැම වෙලෙම අපේ ආත්මික ජීවිතය ගැන බලලා අපේ ආත්මය දෙවියන් වහන්සේ ඉදිරියේ ප්‍රසන්න. අපේ ආත්මය දෙවියන් වහන්සේ ඉදිරියට යන්න සූදානම්. අපේ ආත්මයේ ජීවිතය තියෙනවා. පව් තිබෙනවා. අපේ ආත්මය වෙනස් කරගත යුතු දේවල් තියෙනවා. ප්‍රේමවත් සහෝදර සහෝදරියනි ප්‍රායෝගික දෙන්න ඕන ඇත්තේ. අහිංසක දෙන්න ඕන අපේ ආත්මය හැඩගසා ගන්න නිසා ශරීරය හැඩගසා ගන්න නෙවෙයි. ශරීරයේ දිනුව වෙන්නේ. ශරීරයේ නියම දෙයක්. ආත්මයේ නියම දෙයක් නෙවෙයි. ආත්මයේ සදාකාලික දෙයක්. මේ ජීවිතේ එහාට ස්වර්ග රාජ්‍යයට ආත්මය තමයි අපිට රැගෙන යන්නේ. එතකොට ඒ ආත්මය අපි නැති කරගන්න තමයි මේ ලෝකෙ ඉන්න ලොකුම බෝධිය. අපි දන්නවා මේ ආත්මය අපේ මරණයෙන් පස්සේ දෙවියන් ඉදිරියට ගිහිල්ලා සදාකාලික ප්‍රීතිය භුක්ති විඳින්නටයි දෙවියන් වහන්සේ ආරාධනා කරන්නේ. අපි හිතාමතා මේක අමතක කරලා සදාකාලික තෘප්තිය සදාකාලික ප්‍රීතිය එපා කියලා අපි ලෞකිකත්වයට මුල්තැන දීලා අපි යනවා නම් ගක්ෂයා පිටිපස්සේ මාංශයා පිටිපස්සේ ලෝකයා පිටිපස්සේ ගක්ෂයා ලෝකයා මාංශයා තුන් දෙනා අපේ ආත්මය කිරුණු කරන්න කටයුතු කරනවා. ඒ නිසා මේ තුන් දෙනාගෙන් අපි කියන්නේ ගක්ෂයාගේ ප්‍රේම මාංශේ ලෝකයාගේ මේ අවටින් අපේ ආගම ලෝකයා. ඒගොල්ලෝ අපේ නාටකාදීන ගෙනියන. ඒ නිසා අපි මේ සම්පූර්ණ තුන් දෙනාගේ ආරක්ෂා කරලා අපේ ආත්මයට උත්තර දීලා ආත්මයේ පිරිසුදු ලබාගෙන අපිට එදිනෙදා ලැබෙන කුරුස සතුටින් බාර අරගෙන මේ කුරුස අරගෙන යේසුස් පසුපස ගිහිල්ලා සදාත්මික ජීවිතයේ ජීවිකාරවන් වෙමු. ආමේන්.
අපි අපේ පොදු ආරම්භයන් වහන්සේ වෙන ප්‍රසිද්ධිය අපගේ පිළිතුර සංවිධානයේ අප කරන යාඥා අසාවදාරණය. සංවිධානයේ අප කරන යාඥා අසාවදාරණය. ආදරණීය පියාණනි, මා අනුව එන්නේ යන දෙවිතුන්ගේ ලක් කැදවීමට අවනත වෙමි. දේවරාජ්‍ය සඳහා කැප වූ අප සසුන් පියාණන් ඇතුළු රජගුරු පූජක පැවිදි හැමදෙන දිව්‍ය සංරක්ෂණයේ පූර්ණ වන පිණිස සංවිධානයේ අප කරන යාඥා අසාවදාරණය. ආදරණීය පියාණනි, ජනතාවගේ යහපත් වූ සිතුම් පැතුම් හඳුනාගනිමින් සාධාරණ සමාජයක් අප රට තුළ ගොඩනගන්නට කැප වූ ජනනායකයින් සැමදෙන තම සේවකත්වය අවබෝධ කරගනිමින් කටයුතු කිරීමට නිසි මඟ පෙන්වීම දානය කරන පිණිස සංවිධානයේ අප කරන යාඥා අසාවදාරණය. ආදරණීය පියාණනි, වර්තමානයේ පවතින අයහපත් කාලගුණික විපර්යාසයන් නිසා පීඩාවට පත් වී සිටින ලෝකවාසී සියලු දෙනා එම තත්ත්වයෙන් මුදවා ඔවුන්ගේ එදිනෙදා ජීවිතවල කටයුතු කර ගැනීමට අවශ්‍ය දේව වර ප්‍රසාදය හා සැනසීම ලැබෙන පිණිස සංවිධානයේ අප කරන යාඥා අසාවදාරණය. ආදරණීය පියාණනි, ඔබ වහන්සේගෙන් අප ලද උතුම් ක්‍රිස්තියානි කැඳවීමට අනුව දෙවිතුන්ට ප්‍රිය ප්‍රසන්න යහපත් ජීවිතයක් ගත කරමින් දේව වචනය මත පිහිටා ක්‍රියා කිරීමට අප මේ සම්ජනතාවට හැකිවන පිණිස සංවිධානයේ අප කරන යාඥා අසාවදාරණය. Tapos satu bagi pawagin ko muna kami nya Mikidia pagi Swami mana Yesus Kristus Tuhan bersama pada dewa. Amin. Hallelujah.
ආශිර්වාද නිතර පමුණුවාදව මැනව මෙන් ප්‍රසාදයෙන් මගින් වහන්සේ ආරම්භ කළ අපගේ ගැනීමේ කෘත්‍යද අප කෙරෙහි සම්පූර්ණ වේ ස්ථිර කළ මැනව ඊදී අපගේ ස්වාමීන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අපට ලැබේවා ආමේන් සමිදාන වහන්සේ ඔබ සමග වනසේක්වා ඔබ සමග වනසේක්වා මේ හදවත් උසවන්න සමිදාන වහන්සේ ඔබගේ දිවිදාන සමිදාන වහන්සේ ස්තුති කරමු ඒ මහෞත්මයන් වහන්සේ වහන්සේගේ ප්‍රේමණීය පුත්‍රයාණන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් සමකාලීන සමිදාන වහන්සේ තුති පිදීම සැබවින්ම යෝග්‍ය සාධාරණ අපගේ තුක මහා කෙරවීමේ උන්වහන්සේ සියලු දේ මාවදාලේ වහන්සේගේ ශ්‍රී වචනය ආරම්භ හේතු කොටගෙන වහන්සේ අපගේ මිතුකාවාන්ගේ අලුත්මාවාන් වශයෙන් වහන්සේ අපේ දේවසේක උන්වහන්සේ සුද්ධාත්ම වහන්සේගේ අනුභවයෙන් මිනිස්භාවයෙන් කනි මරියාවන්ගේ රූපංසේක වහන්සේ කැමැති කර උන්වහන්සේ පුරුෂ දෙයක් පිළිදා අධික වේදනාවෙන් මරණයට පත් වී මරණය බැවිම හැද විදහැර උත්තානේ විදහාදා කොයින අපසම පරිශුද්ධ ජනතාවක් වශයෙන් වහන්සේ නිකරුසේක ඒ සුදුදයන් ආශිර්වාද සුදාන්තයන් සමග අපි වහන්සේගේ මහිමේ කණින් මෙසේ ප්‍රකාශ කරමු विश्वासी अभिलाष
සෞන්දා සංඝවාස ප්‍රශංසා කරන වාසයේ මහිමේ වර්ණනා කිරීමද ඔබ වහන්සේගේ පුත්‍ර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගේ අපට වරක් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමග උන්වහන්සේ කෙරෙහිද සර්ව බලධාරී දිව්‍ය ඥානී සුද්ධාත්මයන් වහන්සේ හා සමග එක්වැඩ වසන්නා ඔබ වහන්සේට සකල ගෞරවයන් මහිමයන් සදාකාලයක් වේවා.
යාඥා කරමු. දෙවියෝ ස්වාමීනි ස්වාග්ය භෝජනෙන් තෘප්තිමත් වූ අපි ඔබ වහන්සේට පුදුමින් මෙසේ ආයද මේ භෝජනය අනුහසින් අප හදවත් ඔබගේ ප්‍රේමයෙන් දැරුවමැන අප සොයුරියන් අප කරන සේවාවෙහි දිරිගැන්වමැන ඉකිද අපගේ ස්වාමීන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ දෙසාම අප රැකගනිවා. ආමේන්. සතියෙන්නේ අඩෝනායි ප්‍රශංසා මෙහෙය උදෑසන 10 කාලක සාමරණ 10 පවත්වන අතර ඒ සඳහා ඔබ සියලු දෙනාට ආරාධනා කර සිටිනවා. මේ සම්තරණ එකමුතු විසින් වයස අවුරුදු 16 සිට 39 දක්වා තරුණ තරුණියන්ට 2027 තරුණ දිනයේ සඳහා පිටත් වීම 2027 ජූලි 29 වෙනිදා සිට අගෝස්තු 8 වෙනිදා දක්වා පැවැත්වේ. ඒ සඳහා සහභාගී වීමට කැමැති අය Paris Youth Ministry नाम PYN Facebook को Instagram विडियो संबंधी ओसे लियापन जीवी वातर වැඩි විස්තර සඳහා මේ සම්පාරයයේ හා සම්බන්ධ වන්න. ලියාපදිංචි වීමේ අවසන් දිනය 2026 අගෝස්තු 31 වෙනිදා වන අතර කටාරිය 301 ආපසු නොගෙවන ලියාපදිංචි ගාස්තුවක් අය කරන බව දන්වා සිටී. සිකුරාදා දිනවල ඉංග්‍රීසි දහම් පාසල සඳහා ලියාපදිංචි වීම දහම් පාසල් කාර්යාලයේදී අගෝස්තු 28 සැප්තැම්බර් 4 සහ 11 උදෑසන 8:30 සිට 12:30 දක්වා ලියාපදිංචි විය හැකි බව දන්වා සිටිනවා. සෙනසුරාදා ඉංග්‍රීසි දහම් පාසල සඳහා ලියාපදිංචි වීම දහම් පාසල් කාර්යාලයේදී අගෝස්තු 29 වන දින උදෑසන 10 සිට 11 දක්වා ලියාපදිංචි විය හැකි බව දන්වා සිටිනවා. සියලු ඉංග්‍රීසි දහම් පාසල් පන්ති සැප්තැම්බර් 18 වන දින ආරම්භ වන බව දන්වා සිටිනවා. ඇවෝනා කාන්තා වැඩසටහන 2026 සැප්තැම්බර් 5 සෙනසුරාදා සවස් 5:15 සිට 7:15 දක්වා ඇල්බර්නා දේවස්ථානයේදී වෛද්‍ය කුයින් ෆර්නැන්ඩස් විසින් පවත්වනු ලබන සාමාන්‍ය පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනට සියලුම කාන්තාවන්ට ආරාධනා කරයි. විවිධ වර්ගයේ ප්‍රතිකාර විකල්ප සහ රැකවරණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගී වීමට කැමති කාන්තාවන් දැනුමින් පූර්වයේ පළ කර ඇති QR කේටි ස්කෑන් කිරීමෙන් ලියාපදිංචි විය හැකියි. එවන් සහෝදර සහෝදරියනි අද පහළට තරුණ සමිතියේ රැස්වීම කාර්යාලයෙන් පැවැත්වෙන බව මතක් කරනවා. අන්තිම මේකට ජොයින් වෙන්න කැමති අයට අවුරුදු 10ට මුලික කාර්යාලයට පැමිණෙන්න කියලා ඉල්ලා සිටිනවා. ලබන අගහවදා first Tuesday සැප්තැම්බර් 5 වෙනිදා මාසයේ පළවෙනි අගහවදා දින සුදුආත්මක නිර්වාණය සහ දිව්‍ය පූජාව පැවැත්වෙනවා. සැප්තැම්බර් මාසයේ පන්දින සහ විවාහ සංවත්සර සමරන සියලුම දෙනා වෙනුවෙන් මේ පූජාව පොදුවේ කරනවා. විශේෂයෙන් ඒ පූජාව ස්තුති පූජා දෙන්න අවශ්‍ය නම් පූජා විසරණයට ලබා දෙන්න පුළුවන් බව මතක් කරනවා. ඒ වගේම සැප්තැම්බර් 1 පළවෙනි අඟහරුවාදා නුවණේ සහ දිව්‍ය පූජාව සංවිධානය කිරීම සාන්තා ආනා කමිටුව විසින් බව මතක් කරනවා. අපොස්තලික තානාගතේ වහන්සේ කියන්නේ පාප වහන්සේව යොජනය කිරීම සඳහා එවලා තිබෙන අපොස්තලික තානාගතී අගරාධිපති විමාන මා වෙලා යනවා වෙන රටක සේවය සඳහා මහන්සියට සමුදීපේ දිව්‍ය පූජාය මේ ඉරිදා රාත්‍රී 7ට පැවැත්වෙනවා. මහන්සියට පූජාව වෙලාවට පහර දීමක් කරනවා. නිසා මේ සභාපතිතුමා දැනුම් දෙන්න කිව්වා. ඔබ සිල් දනාතම ඒ සඳහා ආරාධනා කරනවා. මහන්සියගේ සේවාවට වහන්සේ වෙලා තියෙන්නේ. ඒ කෙනෙක්කම් මහන්සියගේ කාලය අවසන් වෙලා තිබෙනවා. මහන්සිය පහර දැක්වේ පිරිසට ඉරිදා රාත්‍රී 7ට ප්‍රධාන දේවස්ථානයේ පැවැත්වෙන දිව්‍ය පූජාවට සහභාගී වෙන්න කියලා ඔබ සිල් දනාතම ආරාධනා කරනවා. එතකම නොවැම්බර් මාසයේ 13 සිකුරාදා ෆැමිලි ඩේ එක ශ්‍රී ලංකන් ෆැමිලි ඩේ
පැවැත්වෙන බව මතක් කරනවා. අල්කොහොල් වර්කර්ස් ස්පෝර්ට්ස් කම්ප්ලෙක්ස් කියන ස්ථානය තමයි මේ අවුරුද්දේ ඒක පැවැත්වෙන්නේ. ඒකේ දාල්දී අපි 10 වෙනි පූජාව පවත්වනවා මෙතන. පූජා ඉවරට ගමන් මෙතනින් යන්න වල බස් දානවා ඒ ස්ථානෙට යන්න ටිකක් දුරයි. ඒ නිසා පූජා ඉවරට ගමන් අපි මෙතනින් පිටත් වෙලා ගිහිල්ලා එතන සහභාගී වෙනවා. ඒ තරඟ පැනලින් ස්පාෂියක් තිබෙනවා, තරඟ තිබෙනවා, විනෝද ක්‍රීඩා තියෙනවා. ඒවට ඔබට සහභාගී වෙන්න පුළුවන්. නිසා මතක ඇතුව දිනේ වෙන කරලා තියාගන්න නොවැම්බර් 13 සිකුරාදා. සංවිධාන වහන්සේ ඔබ සමගනසේක්වා. ඔබ සමගනසේක්වා. දෙවි බෞද්ධයාණන් පියාණන් පුත්‍රයාණන් සුද්ධාත්මයාණන් ඔබ සම ආශිර්වාද කර ආරක්ෂා කරනසේක්වා. ආමේන්.